මම මගේ බාසි රාස් channel එකට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. එයා ඔයාව අමතක කරන්නද යන්නේ? එයාට ඔයාව එපා වෙලාද? බ්‍රේක් අප් වෙලාද ඉන්නේ? ඉතින් ඔයාට එයාව ඕන නම් එයාව ආපහු ගෙන්න ගන්න පුළුවන් ඉතා සාර්ථක ක්‍රමයක් තමයි මම අද කියන්නේ යන්නේ. ඔයා මේ වෙනකොට එයාගෙන් වෙන් වෙලා නම් බ්‍රේක් අප් වෙලා නම් ඔයා එයාව ගෙන්න ගන්න මේ වෙනකොට එයාට යන්න එපා කියන්නත් ඇති. ඔයාට තව අවස්ථාවක් දෙන්න කියලා කියන්නත් ඇති. සමහර විට එයාව තියාගන්න attraction methods කරන්නත් ඇති. යාළුවන්ගේ මාර්ගයෙන් කියන්නත් ඇති. මේ වගේ එයාව තියාගන්න ගොඩක් දේවල් ඔයා කරන්නත් ඇති. ඉතින් ඒවා අසාර්ථක වෙලත් ඇති. ඉතින් ඔයා හොඳට මතක තියාගන්න ඔයාගේ සහකරු එකවරම ඔයාට යම් යම් හේතු කියමින් බ්‍රේක් අප් එකකට යන එයාට ඔයා හේතු කියමින් මාත් එක්ක එන්න කිය පස්සෙන් යනවා නම් එයා තවදුරටත් ඔයත් එක්ක දීර්ඝකාලීන හොඳ සම්බන්ධතාවයක් තියාගන්නේ නැහැ. තවදුරටත් එයා ටික කාලයක් ඔයත් එක්ක හිටියත් එයාට ඔයාව මහ වදයක් විදියට තමයි පේන්නේ. ඒ වගේම තමයි සමහර අය ඔයාට මේ ආකාරයට පස්සෙන් එන්න ඇරලා ඒ අය ඔයාට අයිතු බලපෑම් වගේ දේවල් කරන්නත් පුළුවන්. ඉතින් ඔයා ඒ ගැන පරිස්සම් වෙන්න ඕන. විශේෂයෙන්ම කෙටිකාලීන සම්බන්ධතාවක් තියන අය. ඒ වගේම තමයි දෙදෙනාගේ ආදර සම්බන්ධතාවය අවුරුදු ගානක සිට පවතින එකක් නම් තවත් කල් යන්න බ්‍රේක් අප් වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. ඒකට හේතුව දෙදෙනාගේ ජීවිතය එකම තැන ඉන්නකොට තම තමන්ගේ ජීවිතවල අඩුපාඩු පේනවා. ජීවිතය මීට වඩා ඉදිරියට යන්න ඕන කියලා හිතෙනවා. අලුත් දේවල් දකිනවා. ඒක නිසා ඒවා ලබා ගන්න හිතෙනවා. එතකොට ඒවට යොමු වෙනවා. අලුත් අදහස් ඇති වෙනවා. ඉතින් නොදැනුවත්වම දෙදෙනාගෙන් කෙනෙක් ටිකින් ටික ඈත් වෙන්න උත්සාහ කරනවා. ඒ නිසා දීර්ඝකාලීන අවුරුදු ගානක් තිස්සේ පවතින සම්බන්ධතා තියෙන අය ඒවා ස්ථිර කරගෙන ඉක්මනින්ම මැරි කරන්න තීරණය කළොත් දෙදෙනාගේ ආදර සම්බන්ධතාවය රැක ගන්න පුළුවන්. මම දැන් කියන්නම් බ්‍රේක් අප් වෙලා ඉන්න කෙනෙක් ගෙන්න ගන්න තියෙන සාර්ථක ක්‍රමයක් ගැන. මම මේකෙන් අදහස් කරන්නේ ඔයාව එපාම කියලා හොඳටම ප්‍රශ්න වෙති වෙලා යන්න ගිය අය ගෙන්වා ගැනීමත් බ්‍රේක් අප් වෙලා බොහෝ කාලයක් ගත වුණු අය ගැනත් නෙමෙයි. යම් හේතු කියමින් ඔයාව එපා කියමින් හරි අරමුණක් නැතුව ඔයාගෙන් ඈත් වෙන්න හදන අය ගැන තමයි මෙම ක්‍රමයෙන් සාර්ථක වෙන්නේ. ඉතින් ඔයාට හැඟෙනවා නම් ඔයා දන්නවා නම් එයා ඔයාට තවමත් ආදරේ බව මෙම ක්‍රමය භාවිතා කිරීම ඉතාම සාර්ථකයි. මෙම ක්‍රමයට තමයි no contact rule method කියලා අපි කියන්නේ. මම කලින් පැහැදිලි කළා වගේ ඔයා එයාගෙන් පස්සෙන් යන්න එයා ඔයාව මග අරිනවා. මොකද එයා දන්නවා එයාට ඔයාව ඕන විදිහට කන්ට්‍රෝල් කරගන්න පුළුවන් කියලා. මොනව කළත් ඔයා එයාගේ පස්සෙන් එයි කියලා හිතන නිසා එයා ඔයාව ගණන් ගන්නේ නැහැ. ඔයා එයාට ආදරය කරපු විදිය මතක් වෙනකොට ඔයාට ලොකු දුකක් මානසික පීඩාවක් හිතේ වේදනාවක් ඇති වෙනවා. සමහර අයට ඒවා දරා ගන්න පවා අපහසුයි. නමුත් ඒවා එයාට කිසි දෙයක් දැනෙන්නේ නැහැ. නමුත් එයාටත් බ්‍රේක් අප් එක කොතරම් අමීරි දෙයක්ද දුකක්ද කියලා දැනුණා නම් එයත් ඔයාගේ පස්සෙන් එනවා. ඔයා එයාගේ පස්සෙන් යනවා වගේ. ඉතින් අපි මේ no contact method එකෙන් කරන්නේ එයා බ්‍රේක් අප් වෙමු කියන තීරණයට එකඟ වෙලා ඔයත් ටිකක් ඈත් වෙන එක තමයි. ඉතින් ඔයා එයාගේ තීරණයට එකඟ වෙලා එකවරම ඉන්නකොට එයාගෙන් පස්සේ යන්න නැතුව කතා කරන්න නැතුව ඉන්නකොට එයාටත් ලොකු කුතුහලයක් ඇති වෙනවා. ඇයි එයා එකවරම මම කියන දේ අහලා ඈත් වෙලා ඉන්නේ කියලා. එයාටත් බයක් ඇති වෙනවා. ඇත්තටම ඔයා එයාගෙන් ඈත් වෙලා යන්නම යයි කියලා. දෙදෙනා අවංකවම ආදරය කළා නම් දෙදෙනාගේම හිතේ ආදරය කාලයක් ඇති වෙනවා. ඒවා එකපාරටම නැති වෙන්නේ නැහැනේ. ඒක නිසා තමයි දෙදෙනාගේ හිතවලට දුක ඇති වෙන්නේ. ඉතින් ඔයාද මේ ආකාරයට එයාව පොළඹවා ගන්න එයා ඔයාගෙන් පස්සෙන් එන ආකාරයට. දැන් අපි බලමු no contact rule method එක කරන්න අපි මොනවද කරන්න ඕනේ කියලා. එයා කිව්වාම ඔයාට මේක නවත්තමු. මට දැන් ඔයාව එපා කියලා. බ්‍රේක් අප් එකකට යනවා කියලා. ඔයා ඒකට හේතුව අහන්න. ඔයාගේ හිතේ තියෙන දේවල් එයාට කියන්න. පැහැදිලි කිරීම කරන්න. ඒ වගේ අවස්ථාවක් ලබා ගන්න පුළුවන්ද කියලා බලන්න. නමුත් ඊට පස්සේ එයා අකමැති නම් දිගින් දිගටම පස්සෙන් යන්න එපා.
ඔය ඒකට සද්ද නැතුව එයාගෙන් ඈත් වෙලා ඉන්න. පැහැදිලිද? එතකොට ඔයාට හිතෙන්න පුළුවන් එයා එතකොට ඔයාව සදාටම අමතක කරලා දායි. වෙනත් කෙනෙක් සමග සම්බන්ධතාවයක් ඇති කර ගනී වගේ දේවල් නේද? ඒ වගේම තමයි ඔයා එයාගේ කීමට එකඟ වෙලා ඔයත් එයාගෙන් ඈත් වෙලා සද්ද නැතුව ඉන්නකොට එයාටත් ඔයා හිතන දේවල් ඒ ආකාරයටම හිතෙනවා දැනෙනවා. එයත් ඔයාට කාලයක් ආදරය කරපු නිසා ඒවා හිතේ තියෙනවා එකවර නැති වෙන්නේ නැහැ. ඉතින් එයාටත් ඔයාට ඇතිවෙන බයම ඇතිවෙන නිසා දෙදෙනාටම නැවත සම්බන්ධතාවයක් ඇති කරගන්න පුළුවන්. පැහැදිලි නේද? හොඳයි. දැන් අපි බලමු no contact rule method එකේදී කරන්න ඕන දේවල් මොනවාද කියලා. ඔයා එයාගේ කිසිම දෙයක් බලන්න යන්න එපා. එයා ඔයාව නැවත අන්බ්ලොක් කළත් ඔයා එයාගේ කිසි දෙයක් බලන්න යන්න එපා. නමුත් කිසිම විටක එයාව බ්ලොක් කරන්න යන්න එපා. ඔයාගේ හොඳ දේවල්, ඔයා සතුටින් ඉන්න එක, ඔයා යාළුවත් සමග හොඳින් ඉන්න එක, ට්‍රිප් ගමන් බිමන් යන ඒවා එයාට පේන්න දාන්න. නැත්තම් එයාට දැනගන්න තියන්න. කොටින්ම කියනවා නම් ඔයා වෙනදාට වඩා දැන් හොඳ සතුටින් ඉන්න බව එක් මාර්ගවලින් එයාට දන්වන්න. යහළුවන් මගින් උනත් කමක් නැහැ. නමුත් ඔයා තමයි මේවා දන්වන්නේ කියලා එයාට දැනගන්න තියන්න එපා. වෙනදාට වඩා ලස්සනට ඉන්න, ලස්සනට අඳින්න පළඳින්න. කැමති නම් නියපොතු රතු පාටෙන් පාට කරන්න. එයාට පුළුවන් නම් පේන්න ඉන්න. නමුත් ඔයා එයා දිහා බලන්නම යන්න එපා. එයාව ගණන් ගන්නේ නැතුව මගහැරලා වගේ ඉන්න. ඒ වගේම එයා මැසේජ් කළත්, කෝල් කරත් ඒවට එවෙලෙම රිප්ලයි කරන්න එපා. ඒවට දවස් දෙකක් ගිහිල්ලා රිප්ලයි කරන්න. එහෙම රිප්ලයි කළත් ඇයි කතා කළේ? මොකටද කතා කළේ? යාළුවෙකුට කතා කරන ආකාරයෙන් කතා කරන්න. ඉතින් ඔයා මේ විදියට අවම මාසයක්වත් ඉන්න ඕන. ඒ කාලය තුල එයාගේ යාළුවන් හමු වුණත් එයා ගැන අහන්න එපා. ඔයා ගැන ඒ යාළුව ඇහුවොත් ඔයා සතුටින් ඉන්න බව එයාට කියන්න. මේ විදියට ඔයා කලබල වෙන්නේ නැතුව no contact rule method එක කරගෙන යන්න. මේක කරගෙන යන අතරතුර ඔයා ඔයාගේ මයින්ඩ් එක පොසිටිව් කරගන්න. ඒ වගේම love attraction methods, tricks වගේ දේවල් කරගෙන යන්න. ඉක්මනටම ආකර්ෂණය වැඩි කරගන්න. ඔයාට ඒ සඳහා ගැලපෙන attraction method මම මගේ මේ channel එකේ දාලා තියෙනවා. ඒ වගේම මගේ අනිත් channel එක Hypnotic Rahas channel එකේ powerful love attraction methods වගේම ඔයාගේ මනස ධනාත්මක කරගන්න පුළුවන් powerful binaural method රාශියක් දාලා තියෙනවා. ඉතින් ඔයා ඒවා බලලා නැවත එයාගේ ආදරය ආකර්ෂණය කරගන්න පුළුවන්. ඒවා කරන හැටි පැහැදිලි නැත්තම් මගේ Hypnotic Rahas channel එකට comment එකක් දාන්න. මම එම channel එකේ link එක මේ වීඩියෝ එක comment කරන තැන දාලා තියන්න. ඉතින් ඔයා no contact rule method එක කරලා ඔයාගේ ආදරය නැවත ලබා ගන්න. ඔයා මගේ මේ වීඩියෝ එකට කැමති නම් like එකක් දාන්න. ඒ වගේම subscribe කරලා තියාගන්න. නැවත ඔයා හමු වෙන තුරු සතුටින් ඉන්න.